සුබ දවසක් හැමෝටම. ළමයි ඔන්න ඔයාලා මගේ ඉල්ලීමක් කරලා තිබුණා කොරියාවේ මම මොන වගේ කම්පැනි එකකද වැඩ කරන්නේ කියලා පුංචි වීඩියෝ එකක් හරි කමක් නැහැ ගේන්න කියලා. ඉතින් ඔන්න ඔයාලගේ ඉල්ලීම නිසාමයි අද දවසේ මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ කම්පැනිට යන්න කලින් මම කම්පැනි වටපිටාව වලට පොඩ්ඩක් පෙන්නන්න ළමයි. මේක තමයි අපේ කම්පැනි එකේ වටපිටාව. ටිකක් ලංකාවට සමානයි. ඒ කියන්නේ ලංකාවේ පරිසරයට පොඩ්ඩක් සමානයි. නමුත් ලංකාවට වඩා මේ දවස්වල නම් ගොඩක් රස්නේ එහෙම වැඩි ළමයි. ඉතින් අපේ කම්පැනි එකට උඩින් ඔන්න පොඩි කන්දක් එහෙම තියෙනවා. කාල් එකේ ඔන්න කඳු නගින්න එහෙමත් පුළුවන් ළමයි. හරි අපේ කම්පැනිය ගැන කිව්වොත් අපේ කම්පැනි කාඩ්බෝඩ් කම්පැනියක් ළමයි. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕන කොරියාවේ ගොඩක් ලොකු කම්පැනි තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලනකොට අපේ කම්පැනිය සාමාන්‍ය පොඩි කම්පැනියක් ළමයි. ඉතින් අපේ කම්පැනියේ ලංකාවේ කොල්ලෝ 4 දෙනෙක් වැඩ කරනවා මාත් එක්ක. ඒ වගේම තව කොරියන් කෙනෙක් වැඩ කරනවා. එතකොට ඔක්කොම 5 දෙනෙක් වැඩ කරනවා. ඉතින් මෙතන තමයි අපේ කම්පැනි එකට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව. ඉතින් මේ ඇතුල් වෙනකොටම දකුණු පැත්තේ තියෙන ඔන්න වෝටර් ෆිල්ටර් එකක් අපිට මෙතනින් පුළුවන් ඕන හොට් වෝටර් අරන් ඔන්න කෝෆි තියෙනවා ළමයි කෝෆි බොන්න පුළුවන් ඕන තරම්. ඒ වගේම මේ තියෙන චිකී චා එකක් ඔයාලා දන්නවා. ෆෝක් ලිෆ්ට් එකක් තියෙන. ඉතින් මේකෙන් තමයි ෆැලට් එහෙ මෙහෙ ගෙනියන්නේ. හලම ඔයාලට අපේ කම්පැනියෙන් වෙන දේවල් ටික මම මුලින් ඉඳන් කියලා දෙන්නම්. දැන් අපේ කම්පැනියේ තියෙන්නේ එක එක බොක්ස් වර්ග නිෂ්පාදනය කරන එක. උදාහරණයක් විදිහට කේක් පෙට්ටි, බිස්කට් පෙට්ටි, ඒ වගේම බ්‍රේක් පෑඩ් පෙට්ටි, ඒ වගේ එක එක නිෂ්පාදනයන් දාන බොක්ස් වර්ග තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපේ කම්පැනි ගත්තොත් ඉතාම නිදහස් ළමයි. ගොඩක් නිදහස් වටපිටාවක් තමයි තියෙන්නේ. වැඩ කරන කට්ටියත් ඉතාමත්ම හොඳයි. එකමුතුවෙන් වැඩේ කරන් යනවා. ඉතින් ඒ වගේම ස්ථිර වැඩ ඇඳුමක් නෑ ළමයි. ඉතින් ඒකත් එක පැත්තකින් හොඳයි. ඉතින් අර අනතුරුදායක දේවල් ලොකුවට නෑ. ඉතින් ඒ නිසා වැඩ ඇඳුමින් නිදහස් අපි. ඕනම ඇඳුමක් අපිට ඇඳගෙන වැඩ කරන්න පුළුවන් ළමයි. හරි. දැන් අපිට ළමයි පිටතින් එනවනේ දැන් මේකට ඕඩර්ස් එනවා. ඒ කියන්නේ අපේ කම්පැනි කරන්නේ දැන් පිටතින් දැන් මේ වගේ බොක්ස් නිෂ්පාදනය කරන්න කලින් මේ පිටතින් එයාලා ප්‍රින්ට් කරපු ලොකු මෙන්න මේ වගේ කොළ එවනවා. මෙන්න මේ වගේ කොළ. ඒ කියන්නේ එයාලගේ නිෂ්පාදනයේට අපි තුමු බිස්කට් පෙට්ටියක් නම් ඒකට අදාළ මෙන්න වගේ ප්‍රින්ට් කරපු කොළයක් එවනවා. අන්න ওই කොළයට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ කෝල් පංචි කියලා කියන මේකට. ඒ කියන්නේ රැලි සහිත කාඩ්බෝඩ් කියලා කියන. ඔයාලා දන්නවා ළමයි. අන්න ඒවා එකතු කරන එක තමයි අලවන එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් මේ අලවන වැඩේ කරන්නේ මෙන්න මේ මැෂින් එකේ. මේකට හප්චිය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රින්ට් කරපු කොලේ උදාහරණයක් විදියට. දැන් මෙන්න මේක ප්‍රින්ට් කරපු කොලේ මෙන්න මේ වගේ මෙතනට දාලා ඊට පස්සේ කොල් පංච රැලි සහිත කාඩ්බෝඩ් එක මෙන්න මෙතෙන්ට දාලා ළමයි මේ දෙක මෙන්න මේ මැෂින් එක මාර්ගෙන් එකට අලවන එක තමයි කරන්නේ. මෙතන තියෙන මේ ගම් බකට් එක මේ උඩ තියෙන ටැංකියෙන් තමයි මේ පහළට ගම් එන්නේ. එතකොට මේ මැෂින් එකෙන් කරන්නේ මෙන්න මේ කොළ දෙක එකට අලවන එක. ඒ අලවලා එන කොළය එන කාඩ්බෝඩ් එකේ නේද කාඩ්බෝඩ් එක මෙන්න මෙතනින් එකතු කරගන්නවා ළමයි. මෙන්න මේ හරිය එකතු කරගන්න එක තමයි කියන්නේ එකතු කරලා මෙන්න මේ වගේ ෆැලට් එක අහුරනවා. අන්න ඒ වගේ එකතු කරගත්ත මේ ෆැලට් වල අහුල්පු කොළ ටික කාඩ්බෝඩ් ටික මෙන්න මේ වගේ පැත්තකින් ගිහලා අහුරනවා ළමයි. මේ අහුරන්නේ දැන් මෙතන කාඩ්බෝඩ් එකෙන් තියෙන්නේ ඒ බොක්ස් එකක් නිෂ්පාදනය කරද්දී මුලින්ම තියෙන කාඩ්බෝඩ් එක තියෙන. ඉතින් ඒක අපි කපා ගන්න ඕන ආකෘතියට. ඒ කියන්නේ කාඩ්බෝඩ් එක නමන්න පුළුවන් ආකෘතියට. අන්න ඒ කපා ගන්න වැඩේ කරන්නේ මෙන්න මේ මැෂින් එකේ. මේක පොඩි මැෂින් එකක්. මේකෙම ලොකු මැෂින් එකක් තමයි අර මුලින්ම එද්දි තිබුණේ. ඉතින් මේ ටික කපා ගන්නත් මේකේ අදාළ ආකෘතියට මේක සෙටින්ස් හදා ගන්න ඕන. එතකොට මේ කාඩ්බෝඩ් ටික මෙතෙන්ට පැටවුවට පස්සේ මැෂින් එක ඒ අදාළ ආකෘතියට හදාගත්තට පස්සේ මේ මැෂින් එක කරන්නේ කපන එක. ඒ කපපු දේවල් ටික මෙන්න මෙතනින් බානවා. මෙතනින් අරගෙන ඉවරලා ළමයි මෙන්න මේ වගේ මේ පැත්තෙන් ගිහිල්ලා පිළිවෙලට තියෙන එක තමයි කරන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට දැන් මේ බෝඩ් එකේ දැන් මේක නම් තියෙන ළමයි බ්‍රේක් පෑඩ් පෙට්ටියක් තියෙන මේ පේනවනේ. මෙන්න මේ බ්‍රේක් පෑඩ් පෙට්ටිය ඒ අදාළ විදිහට කපලා තියෙන. එතකොට මේ අදාළ අනවශ්‍ය කොටස් ටික තියෙනවනේ. අන්නේ කොටස් ටික ඉවත් කරන්නේ ග්‍රයින්ඩරේ භාවිතා කරලා. ග්‍රයින්ඩර් ඉවත් කරනවා. ඒ වගේ ඉවත් කරපු ටිකක් තමයි මෙන්න මේ අර මුලින් මෙද්දි
අහුරලා තිබුණේ. අපි ඒකත් බලමු. හරි මේ තියෙන ළමයි. මේ තියෙන්නේ ඒ වගේ බොක්ස් එකක් හදන්න අර ගයින්ඩර් කරලා අනවශ්‍ය කොටස් ඉවත් කරපු දැන් කාඩ්බෝඩ් එක තියෙන. දැන් මේක අපිට තනිත් ඒ කියන්නේ අතින් නැමුවොත් එහෙම කොච්චර නමන්නද? දැන් මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. අතින් නමන්න බැරින්ද මෙන්න මේ වගේ චොප් චග්ගියක් මේ මැෂින් එකට චොප් චග්ගිය කියලා කියන්නේ මෙන්න මේකෙන් තමයි ළමයි මෙන්න මේ බොක්ස් එක නමන්න. උදාහරණයක් විදිහට මේක සෙටින්ස් හදා ගන්න ඕන. මෙන්න මෙතනින් මෙහෙම දාලා මේකට මෙන්න මේ කාඩ්බෝඩ් ඒ කියන්නේ පටවන එක තමයි කරන්නේ. මෙහෙම දැම්මට පස්සේ මේ මැෂින් එකෙන් ඔටෝම නැමෙනවා. මේ මැෂින් එකෙන් මේ දාපු කාඩ්බෝඩ් ටික නැමෙනවා. එතකොට මේ මැෂින් එකේ වේගයටම අපි ඒ නැමිලා එන ටික මේකේ අවසානයේ එකතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ තියෙන කොම්බේ එකක්. ඒ කියන්නේ ප්‍රවාහක පටියක් කියන අපි අන්නේ වගේ ඒකෙන් තැලිලා එනවා. ඒ කියන්නේ හොඳට ඇලවිලා එනවා. මේ මැෂින් එක අලවන එක තමයි, ඒ කියන්නේ නමලා අලවන එක තමයි කරන්නේ. මෙන්න මෙතනින් එකතු කරගෙන ඒ එකතු කරගත්ත දේවල් ටික මෙන්න මේ මැෂින් එකෙන් ගැට ගහන එක තමයි කරන්නේ. ගැට ගහලා ඉවර වෙලා ඔයාලා දන්න මෙන්න මේ පෙන්දින්ගි මැෂින් එක. මේකට කියන්නේ අර අපි කියන පැකින් මැෂින් එක. මේකෙන් පාර්සල් කරන්න ඕන ළමයි. තෑගි ඔතන වගේ පාර්සල් කරන්න ඕන අන්න අර වගේ. අන්න ඒ පේන්නේ ඒ පාර්සල් කරපු එකක් තමයි මෙන්න මේ විදිහට පාර්සල් කරන්න ඕන. ඕක තමයි අපි අවසාන නිෂ්පාදනය. එතකොට මුලින්ම කරේ කාඩ්බෝඩ් එක අරගෙන ඒක අර රැලි සහිත කාඩ්බෝඩ් එකයි එයා දාලා ලියපු print එකයි දෙක එකට අලවලා හප්චින් අලවගත්ත එක කරේ. ඊට පස්සේ ඒ අලවගත්ත එක මෙන්න මේ මැෂින් මාර්ගෙන් කපා ගන්නවා. මේකේ පොඩි කොළ තමයි පොඩි කාඩ්බෝඩ් තමයි කපන්නේ. එතකොට මේ පැත්තේ තිබුණ ලොකු මැෂින් එකෙන් ලොකු කාඩ්බෝඩ් තමයි කපන්නේ. එහෙම කපලා ඒ කපාගත්ත දේවල් ටික මෙතනින් ගයින්ඩර් කරනවා. ගයින්ඩර් කරලා ඉවර වෙලා ඒ ගයින්ඩර් කරගත්ත දේවල් ටික අතන චොප් චග්ගි කියන මැෂින් එක මාර්ගෙන් අලවගෙන ඉවර වෙලා ඒවා මේ පෙන්දින්ගේ මැෂින් එකෙන් පැක් කරන පාස් කරන මෙන්න මේ වගේ තෑගි යොතන වගේ. අන්න ඕක තමයි අපේ අවසාන නිෂ්පාදනය. ඉතින් මෙහෙම විතරක් නෙමෙයි ළමයි මේ තියෙන්නේ අපිට ඒවපු ඕඩර් එක අවසාන නිෂ්පාදනයක්. ඉතින් එක එක විදිහට අපෙන් සර්විස් එකක් දෙනවා අපිට වැඩ දෙන අයට. ඉතින් ඕක තමයි අපේ කම්පැනි තත්ත්වය. ඉතින් ගොඩක් අය කොරියාවේ වැඩ අමාරුයි කියලා කියනවා. ඉතින් ඇත්තටම අමාරුයි ළමයි. දැන් මට වුණත් ඇවිල්ලා මේ කම්පැනි වැඩවලට හැඩ ගැහෙන්න ඇත්තටම සති දෙකක් විතර ගියා. ඉතින් තාමත් හොඳට පුරුදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට ඕනම වැඩක් කරන්න පුළුවන් ළමයි. ඕනම වැඩක් කරන්න පුළුවන් කොච්චර අමාරු වුණත් ටක් ගාලා හැඩ ගැහෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා වැඩවලට බය වෙන්න එපා. දැන් අපේ කම්පැනියේ වැඩ ඇඳුමක් ස්ථිර වැඩ ඇඳුමක් නෑ. නමුත් ඒ වැඩ ඇඳුමින් නිදහස්. නමුත් ළමයි මේකෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. හරිද? එතකොට මීට වඩා දැන් ආරක්ෂිත ඇඳුම් සවුපකරන පැළඳගෙන මේ රස්නේ කාලේ ඊට වඩා ගොඩක් අමාරුයි. එහෙම වැඩ කරන කම්පැනිත් තියෙනවා. ඒ කියන්නේ වැඩ අමාරු කම්පැනිත් තියෙනවා. නමුත් අපිට මොන වැඩේ දුන්නත් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට ඕන වැඩක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා ළමයි. ඒ නිසා ඔයාලා මුලින්ම කරන්න ඕන කොරියාවේ ලස්සන දකින්න. ඇත්තටම කොරියාව ගොඩක් ලස්සනයි. මම ඒකේ වීඩියෝ වලට ඉස්සරහට ගේන්නම්. මේක මම කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මටත් ඕන කොරියාව ගැන ඔයාලට දැනුමක් දෙන්න මොනවා හරි මගේ අත්දැකීම් බෙදා හරින්න. ඉතින් මේ පටන් ගම විතරයි ළමයි. ඉතින් ඒක මම කම්පැනි එකෙන්ම තමයි පටන් ගත්තේ ඔන්න. ඉස්සරහට ඔයාට කොරියාව ගැන දැනගන්න ලස්සන වීඩියෝ ටිකක් අරගෙන ඉන්නම්. ඉතින් මේ වීඩියෝ එක පොඩක් බේසික් මට්ටමේ. ඉතින් පළවෙනි වීඩියෝ එකනේ ආධුනිකයි. ඉතින් ඒ නිසා ඔයාලට මේ වීඩියෝ ගැන දැන හැඟීම මොන වගේද? ඉතින් මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ඕනද? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාන්න. ඒක මට ලොකු ශක්තියක් ළමයි. ඉතින් අපි ඉදිරියේදී තවත් වීඩියෝ වලින් හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.